සුබ දවසක් ඔයාලට. ඉතින් දැන් තුඹව ගාවට දවස් 50ක් වෙනවා. ඉතින් දැන් තුඹ මල් පරාගණය කරන්න සුදුසු මට්ටමට අවිල්ලා තියෙනවා වගාව. ඉතින් දවස් 50 60 65 වගේ කාලේ කියන්නේ දවස් 50 ඉඳලා 65 70 වගේ කාලේ අතර තමයි අපිට මල් පරාගණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක වගාවේ වර්ධනයත් එක්ක යම් යම් වෙනස්කම් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මල් පරාගණය කරන්න තුඹ වැල යෝග්‍යයිද එහෙම නැත්නම් පරාගණය සඳහා තුඹ වැල සූදානම්ද කියන එක අපිට හොයාගන්න පොඩි ලක්ෂණ ටිකක් තියෙනවා. ඉතින් බලමු කොහොමද අපි පරාගණය සඳහා සූදානම් තුඹ වැලක් හඳුනගන්නේ කියලා. ඉතින් ඔයාලට මේ පේන්න තියෙනවා දැන් මේ තින් තුඹ ගහේ ප්‍රධාන කඳ මේ හරිය තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ අතු. ඉතින් මේ අතු වල මුල හරියද වලට බැලුවාම අඳුන ගන්න පුළුවන් මේ මල් පිපෙන ඒවා නෙමෙයි මේ කහ වෙන මල් තියෙන්නේ. ඒ කියන්නේ කොලේ ප්‍රධාන කඳේ ඉඳලා පළවෙනි කොළ 6 7 වගේ එනකම් මල් කොහොමත් ඒවා පිපෙන්නේ නැහැ. කලාතුරකින් තමයි මල පිපෙන්නේ. ඉතින් ඒවා කොහොම කහ වෙන ඒවා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මල් කහ වෙලා තියෙන්නේ. ඒක මලක් විදිහට ඉස්සරහට හැදෙන්නේ නැහැ. ඒවා කහ වෙනවා. හරි. ඉතින් පරාගණය කරන මට්ටමට ගහ ආවට පස්සේ මෙන්න මේ විදිහට පොහොට්ටුව දිගට හැදෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පොහොට්ටුව දිගට හැදිලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ කොලේට එනකොට මෙන්න ආයෙත් තියෙනවා ඊට වඩා ටිකක් පොඩි පොහොට්ටුවක්. දැන් ඊළඟ කොලේ ළඟට එනකොට ආයෙත් තියෙනවා තව පොහොට්ටුවක්. මේ දිගටම පොහොට්ටු ටික මල් පිපෙන පොහොට්ටු තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි. පරාගණය කරන සූදානම් නැති මේ මට්ටමට වර්ධනය වුනේ නැති ශාකයක පොහොට්ටුව මේ මල පිපෙන විදිහට ඉස්සරහට එන්නේ නැහැ. ඒක කොළයත් එක්කම වගේ තිබිලා මෙන්න මේ විදිහට මේ තියෙන කොළයත් එක්කම වගේ චුට්ටක් වගේ ඇවිල්ලා හැමම කහ වෙනවා. ඒවා ඒ ඉන්නේ ගහ වර්ධනය ඒ කියන්නේ පරාගණය සඳහා සූදානම් වෙලා නැති ඒ මට්ටමට වර්ධනය නොවෙච්ච ශාකවල තමයි ඒ විදිහට මල් කහ වෙන්නේ. ඉතින් මේ වලට බලා ගන්න පුළුවන් මේ දැන් මේ මල හොඳට හැදිලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ කොළේ ළඟට යනකොට ඔන්න ආයෙත් මල් පොහොට්ටු තියෙනවා. මේ පොහොට්ටු තියෙනවා. මේ ඉස්සරහට යනකොට මේ දිගටම මේ පොහොට්ටු හැදෙනවා. හරි. මේ පොහොට්ටු හැදෙන්නේ පරාගණය කරන්න සූදානම් මට්ටමට. ඒ කියන්නේ මේ මට්ටමට වගේ ගහ හැදුනට පස්සේ තමයි මේ විදිහට දිගටම මල් පොහොට්ටු අල්ලන්නේ. ඊට අමතරව සමස්ත ගහ දැක්කහම දැන් මේ තියෙන්නේ ඒ අපි පෙන්නපු ගහ. ඉතින් මේ වගේ දැන් මීටර් 3ක් 4ක් විතර ප්‍රධාන කඳේ ඉඳලා දෙපැත්තට අතු වැදිලා තියෙනවා. ඉතින් ඒ වගේ හොඳ වර්ධනයක් තියෙන ගහක් තමයි අර විදිහට මල් පොහොට්ටු දිගටම අල්ලන්නේ. ඉතින් ඒ වගේ ලෙවල් එකකට ආවට පස්සේ අපිට පුළුවන් මල් පරාගණය පටන් ගන්න. ඉතින් වගාවේ මෙහෙම ගස් කීපයක් ඉස්සෙල්ලාම එනවා. ඉතින් එහෙම උනායි කියලා අපි ඒ ගහේ දෙකේ විතරක් මල් පරාගණය කරන්නේ නැහැ. අඩුම තරමේ පැල 100ක වගාවකදී පැල 60 70ක්වත් මේ මට්ටමට ආවට පස්සේ තමයි අපි මල් පරාගණය පටන් ගන්න. ඉතින් අර මම කලින් පෙන්නපු විදිහට මල් පොහොට්ටු ආවට දැන් අපි මේ මල් පරාගණය කරන්න පටන් ගත්තට පස්සේ ආය වෙනවා පොහොට්ටු කහ වෙන ලෙඩක් එනවා. සහ ඊට අමතරව අපි මල් පරාගණය කරලා ගහේ ගෙඩි ප්‍රමාණය ගොඩක් ප්‍රමාණයක් හැදෙන්න ගත්තාම ඒ කියන්නේ දැන් පරාගණය කරන මල් ගෙඩි බවට පත් වෙන. එතකොට ලොකු පෝෂණයක් අවශ්‍ය වෙනවා ගහට. ඉතින් එතකොට ගහේ ගෙඩි ලොකු ප්‍රමාණයක් හැදිලා තියෙනකොට සහ වර්ධනය වෙමින් පවතිනකොට අලුතින් මල් පොහොට්ටු හට ගන්න එක ටිකක් අඩු වෙනවා. එතකොට එහෙම වුණාමත් මල් කහ වෙනවා. ඊට අමතරව මල් කහ වෙන රෝග කිහිපයකුත් තියෙනවා. ඉතින් ඒකට මම වලට පෙන්නන්න ඉස්සරහට පෙන්නලාම ඒකට අවශ්‍ය කරන රසායනික බෙහෙත් වර්ග ටිකක් කියන්නම්. ඉතින් අදට මට කියන්න ඕනුනේ වලට පරාගණය කරන්න සුදුසු මට්ටමකට වර්ධනය වෙච්ච තුඹ වැලක් හඳුනා ගන්න ප්‍රධානම විදිහ වලට කියලා දෙන්න. ඉතින් මේ විදිහට මල් පොහොට්ටු අල්ලන හොඳින් වර්ධනය වෙච්ච ඒ කියන්නේ ප්‍රධාන කඳේ ඉඳලා මීටර 2ක්වත් දෙපැත්තට අතු විහිදලා හැදුන එක දිගට මල් පොහොට්ටු අල්ලන ශාක තමයි අපි මල් පරාගණය සඳහා තෝරගන්නේ. කොහොමද දවස් 50 පයින්නවා ඔය කියන කතන්දර ටික වෙනකොට දවස් 50ත් 70ත් වගේ කාලයක් යනවා. ඉතින් ඒ වගේ කාලෙකදී වලගේ වගාවේදී බලන්න මල් පරාගණය කරන්න එතකොට පටන් ගන්න පුළුවන්. ඉතින් සුබ දවසක්. මේ වගේ තව වටින වීඩියෝ එකකින් හමු වෙමු ඉස්සරහට.